Hi, welcome back to my YouTube channel. අද මම කතා කරන්න යන්නේ මගේ වීඩියෝ එකේ ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් ගැන. මම හිතන්නේ මගේ channel එක පටන් ගත්ත දවසේ ඉඳලා ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් ගැන, එතකොට ස්ලීපින් පැරලයිසිස් මේ දේවල් ගැන කතා කරන්න ඕනි කියන එක මට ලොකුවටම තිබුණ ඔළුවේ මේ ගැන කතා කරන්න ඕනි කියලා. මොකද ස්ලීපින් පැරලයිස් කියන්නේ හැමදෙන කෙනෙක්ම වගේ එක්ස්පීරියන්ස් කරලා ඇති එකපාරක් හරි නිින්දදී මෙම බොඩි එක මූව් කරගන්න බැරුව වෙන දේ. ඉතින් මේක මොකක්ද ඇත්තටම සමහරක් අය කියනවා මේක මෙහෙමයි කවුරු හරි මොකක් හරි Taman දිහා බලාගෙන ඉන්න නිසා නැත්නම් අපිට පේන්නේ නැති මොකක් හරි බලවේගයක් නිසා තමයි මේ වගේ දේවල් වෙන්නේ කියලා මිනිස්සුන්ට එක එක මත තියෙනවා. මම ඇත්තටම ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් ගැන තාම අපේ රටේ නම් කන්ටෙන්ට්ස් වැඩිය දැකලා නැහැ කට්ටිය කතා කරනවා. හැබැයි වෙන රටවල් වල නම් ගොඩාක් මේකෙන් හදිච්ච කන්ටෙන්ට්ස් පොත් පවා තියෙනවා ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන්ස් එකේ ටෙක්නික්ස් කරන්න පුළුවන් විදි. ඒගොල්ලෝ ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් කරලා ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එක මොන වගේද අපි මොනවද කරන්න ඕන ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් එක තමන් එක්ස්පීරියන්ස් කරන්න ආසන එක මොන විදිහටද කරන්න ඕන මොකක්ද හරි විදිහ සහ මොකක්ද කරන්න යුතු නැත්තේ කියන දේවල් ගැන ගොඩාක් කන්ටෙන්ට්ස් හදලා තියෙනවා. ඉතින් මේ දේවල් ඔක්කොම රිෆර් කරනවා මම කාලයක් තිස්සේ හරිම ආස කරන මාතෘකාවක්. ඉතින් මම හිතුවා මගේ channel එකේ අද ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් ගැන කතා කරන්න. එහෙනම් අපි වීඩියෝ එක බලන්න. එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. ඉතින් මම මේක මුලින්ම කියන්න ඕන මේක ගැන කතා කරන්න කලින් මම දන්නවා මෙන්න මේ වගේ දේවල් ගැන ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන්ස් අතම ස්පිරිචුවැලිටි එක ගැන මේ වගේ දේවල් ගැන කතා කරද්දී මේව ගැන බිලීව් කරන විශ්වාස කරන මිනිස්සු කොටසක් ඉන්නවා. සමහර අය විශ්වාස කරන්නේ නැති අය ඉන්නවා. මොකද ඒගොල්ලෝ ගොඩාක්ම භෞතික දේවල් ගැන විතරයි තමන් දකින්න දකින්න සහ හැට පේන දේවල් ගැන විතරක් විශ්වාස කරන හරිම ලොජිකල් මිනිස්සු ඉන්නවා. ඒගොල්ලන්ට එක එක මත තියෙන්න පුළුවන් මේ ගැන. හැබැයි මං හිතනවා හැමදෙස්සම අපිට හැම දෙයක් ගැන මං දකින්න උත්සාහ කරන්නේ එනර්ජිටිකල් ලෙවල් එකකින් ශක්තියක් විදිහට. ඒ කියන්නේ මම ගොඩාක් රිලිජියස් එහෙම ළමෙක් නෙවෙයි. උනාට අර හැමතිස්සෙම අපි හැදලා තියෙන ශක්තියකින් මේ අපිට පේන භෞතික දේවල් අපිට ඇහෙන භෞතික දේවල් අරුණා මෙතනින් එහාට කියපු දේවල් මේ ලෝකේ මේ යුනිවර්ස් එකේ තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒක විශ්වාස කරන ඕනම කෙනෙක්ට ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් එක කියලා කියන්නේ අමුතු නිකන් මැජික් එකක් වගේ දෙයක් නෙවෙයි. මුලින්ම කියනවා ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් එකක් එක්ස්පීරියන්ස් කරන්න කැමති නැති ප්‍රධානම හේතුව තමයි බය. මොකද අපිට බයයි මේ වගේ මොකද අපි ගත කරන්නේ හරිම මං අර කියනවා වගේ earthly life එකක් භෞතික දේවල් වලින් හැදිච්ච ලෝකෙක materialistic goals ඔය වගේ දේවල් තමයි අපිට තියෙන්නේ. උදේට නැගිටම වැඩට යන්න ඕන, ඉස්කෝලේ යන්න ඕන, ඉගෙන ගන්න ඕන, කන්න ඕන, බොන්න ඕන කියන දේවල් තමයි අපි ඔළුවේ තියෙන. නැත්නම් අපිට තියෙන මොකක් හරි relationships ගෙවල් වල තියෙන දේවල් ඔය වගේ ප්‍රශ්නත් එක්ක හැදලා තියෙද්දි අපිට මේ මොකද ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් එකගේ ස්පිරිචුවැලිටි එක ගැන ලොකුවට හිතන්නේ නැහැ. ඒක ඇත්තටම තේරුම් ගන්න පුළුවන්. මට කියන්න ඕන වෙච්ච දේ තමයි අපිට ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් එකක් කරන්න දෙන්නේ නැත්නම් අපි බයයි. බය කියන එක තමයි අපි ඉස්සරහට දාගන්නේ මේ වගේ දෙයක් කරාම මොනවා වෙයිද? මොකද අපිට ඒ වෙලාවේ හරි හිතන දේ බයත් එක්ක අපි ඔපරේට් වෙද්දී අපිට කොහොමත්ම මේ දේවල් හරියට හොඳ පොසිටිව් අවුට්කම් එකක් කොහොමත්ම ගන්න බෑ. බය වෙලා දෙයක් කරද්දී බයයි නම් කොහොමත් නොකර ඉන්න එක තමයි හොඳම දේ. ඉතින් බය කියන එක තමයි ගොඩක් හේතු ගොඩක් දෙනා මේ වගේ දේවල් කරන්න ආස නැති. එතකොට මොකක්ද ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් එකක් කියන්නේ? ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් එකක් කියලා කියන්නේ මේ වාගේ තියෙන භෞතික ශරීරයක්. මේ දැන් මම කතා කරද්දී ඔයාලට පේන භෞතික ශරීරය වගේ අපි හැමෝටම භෞතික ශරීරයක් තියෙනවා. හැබැයි එතනින් මේ භෞතික ශරීරය ඇතුලේ අපේ ලයිට් බොඩි එක තියෙනවා. අපේ එනර්ජි බොඩි එක කෙනෙක්ට එක නම් කියන්න තවත් කෙනෙක් ආත්මය කියලා කියනවා, සෝල් එක කියනවා, ස්පිරිට් එක කියනවා, මොන වගේ නම් වලින් කිව්වත් අපි මේ රිෆර් කරන්නේ එකම දෙයට. ඉතින් මේ ලයිට් බොඩි එක අපේ ෆිසිකල් බොඩි එකෙන් එළියට ගන්නවා. මේක තමයි ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් එක කියලා කියන්නේ. ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් එකේදී අපි කරන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි කෙනෙක් මිය ගියාමත් ඒක තමයි වෙන්නේ. මොකද එතනින් එහාට වෙන මිය ගිය කෙනෙක්ගේ ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් කරන කෙනෙක්ගේ වෙනස් තමයි. මිය ගිය කෙනෙක්ට එයාගේ ලයිට් ෆිසිකල් බොඩි එකත් එක්ක කනෙක්ෂන් එක සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා ලයිට් බොඩි එක. එයාගේ අගෙන් ගියාට පස්සේ එතනින් එහාට යාට සම්බන්ධතාවයක් නැහැ එයාගේ භෞතික ශරීරයත් එක්ක. තාවකාලික විදිහට තමන්ගේ භෞතික ශරීරයෙන් පිට වෙලා වෙන ඩයිමෙන්ෂන්ස් වෙන මාන එක්ස්පීරියන්ස් කරන්න තමයි මිනිස්සු ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් එකක් කරන්න හේතුව. අපි ජීවත් වෙන යුනිවර්ස් එක බවුන්ඩරි එකක් කියන්න බෑ මෙච්චර ප්‍රමාණයක් යුනිවර්ස් එක තියෙන කියලා එන්නේ හොයාගෙන තියෙනවා දැනට යුනිවර්ස් එක එක්ස්පෑන්ඩ් වෙනවා කියලාත්. එතකොට ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් එකක් කරන්න කලින් ෆස්ට් ස්ටේජ් එක තියෙනවා. මේ ෆස්ට් ස්ටේජ් එක තමයි අපි බයම දේ ස්ලීපින් පැරලයිසිස්. එතකොට මෙඩිටේට් කරන කෙනෙක්ට උනත් කාලයක් තිස්සේ භාවනා කරගෙන ඉඳි මේ ස්ලීපින් පැරලයිසිස් කියන එක එනවා. ඉතින් මේකත් එක්ක ඇතිවෙන බය නිසා ගොඩක් දෙනා ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් එකක් තියන් නිදා ගන්නත් බය වෙන කාලයක් ඇත්තට වෙන ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් එක පැත්තකින් තියලා ස්ලීපින් පැරලයිසිස් කියන මොකක්ද කියලා
කතා කරමු. මේ නිින්දදි වෙන දේ. බය හිතෙන හේතුව තමයි ඔයගොල්ලන්ටත් වෙලා ඇති සමහරක් අය. මම වෙනත් රටවල් වල කරලා තියෙන කන්ටෙන්ට්ස් වල දිනම් ගොඩක් කමෙන්ට් එකක සමහරක් අය කියලා තියෙනවා යාළුවට මොකක් හරි දෙයක් හරි පිටේත් හද වෙනවා වගේ දෙයක් තියෙනවා. එතකොට තවත් කෙනෙක් හිතන මේ මොකක් ඩීමන් කෙනෙක් තමන්ගේ ඔලු ඇග ඇතුළට එන්න උත්සාහ කරනවා ප්‍රොසෙස් කරගන්න කරනවා කියලා තමයි අපිට හිතෙන්නේ. ඉතින් තමන්ගේ එක්ස්පීරියන්ස් කරන දේත් එක්ක ලොකු බයක් දැනෙනවා. තමන්ගේ බොඩි එක මූව් කරගන්න බෑ. තමන්ට නැගිට ගන්න ඕන. අපි ඉන්නේ තුන්වෙනි මානේ. third dimension එකේ තමයි ඉන්නේ. තුන්වෙනි මානේ දේවල් විතර අපිට එහාට මෙහාට මූව් කරන්න පුළුවන් අවස්ථාව ලැබෙලා තියෙනවා. අපිට එක එක මානයන් හරහා යන්න අපේ භෞතික ශරීරයට හැකියාවක් නැහැ. මොකද භෞතික ශරීරයට දරා ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඇහෙන එක සංඛ්‍යාත පරාසයක් තියෙනවා. ඇසීම අතින් සහ පේනත් කොටසක් තියෙනවා. එතන එහාට අපේ භෞතික ශරීරයට එක එක මානයන් වල තියෙන දේවල් දරා ගන්න බෑ. ස්ලීපින් පැරලයිස් එකේත් වෙලා තියෙන ඔයා ස්ටේට් දෙකක හිර වෙලා වගේ තමයි ඉන්නේ. කියන්නේ ඔයාගේ ශරීරය නිදි. ඔයාගේ මයින්ඩ් එක ඇහැරිලා තියෙන. ඒකට සිහිය තියෙනවා. ඔයා කොන්ෂියස්. බට් ඒ සිහිය තිබුණාට ඔයා කම්ප්ලීට්ලි ඔයාගේ ශරීරයත් එක්ක කනෙක්ට් නැහැ. ඒකට හැමදේම දැනෙනවා. කියන්නේ ඔයාගේ ඇඟට දැනෙන පීඩනය අර පිටට ප්‍රෙෂර් එකක් වගේ දැනෙන මේ හැමදේම ඔයාට දැනෙනවා. මොකද ඔයා සිහියෙන් ඉන්නේ. ස්ලීපින් පැරලයිස් එකක් කියලා කියන්නේ ඒක ගේට්වේ එකක්. මේ ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් එකක් කරන්නේ. ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් එකේදී ඔයා එක්ස්පීරියන්ස් හැමදේම ඔයා සිහියෙන් කරන්න. ඔයාට අවදි වුණාමත් ඒ හැම දෙයක්ම මතකයි. ඒ විදිහටම ඔයා කමියුනිකේට් කරන කාත් එක්ක හරි හැම දෙයක්ම ඔයාට මතකයේ තියෙනවා. ඔයාට වෙච්ච හැම පොඩි දේම පවා මතකයි. මේ ස්ලීපින් පැරලයිස් වෙද්දිම අපි හදන්නේ කොහොම හරි අපිව නැගිටව ගන්න try කරන්න. අපේ ශරීරය අවදි කරගන්නම අපි උත්සාහ කරනවා. සමහර අය හිතන්නේ නිින්දදී බය වීම කියලා. ඊට පස්සේ සමහර අය ගිහිල්ලා ප්‍රේ කරනවා. ඒ වගේ කීක දේවල් කරලා වෙන එක්ස්පීරියන්ස් වෙන දේ නවත්ත ගන්නවා කොහොම හරි. හිම තමන් ආසාවක් තියෙනවා ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් එක එක්ස්පීරියන්ස් කරන්න. මේක ස්ලීපින් පැරලයිස් කියන ස්ටේජ් එක කොහොමත්ම අත්දකින්න වෙනවා. ඒක හරියට මං කිව්වා වගේ ගේට්වේ එකක් තමයි ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් එකක් කරන්න. පුළුවන් නම් ඔයාව කන්වින්ස් කරන්න බය නොවි ඉන්න. සෝවා විශ්වාස කරනවා ඩිවයින්ලි අබ්දිසියම් ප්‍රොටෙක්ටඩ් ඔයාට එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා ඔයාට ඔයා ගැන ලොකු බිලීව් එකක් ඔයාගේ එනර්ජි එක ගැන මෙන්න මේ දේවල් ගැන විශ්වාසයක් තියෙනවා නම් ඒ බය ඔයාට යටපත් කරගන්න පුළුවන්. මේ ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් කරද්දී විතරක් නෙවෙයි ඕනම දෙයකදී. මොකද ගොඩක් වෙලාවට අපි දෙයකට හරි පුද්ගලයෙක්ට හරි බය වුණාම අපි නෙවෙයි අපි හැමදෙස්සම උත්සාහ කරන්නේ කෙනාට ඕන විදිහට දේවල් කරන්න. ඒ දෙයට ඕන විදිහට දේවල් කරන්න. එතකොට අපිට අපේ ෆ්‍රී විල් එකක් නැහැ. අපිට ඕනේ කරන විදිහට දේවල් කරන්න සහ එක්ස්පීරියන්ස් කරන අපි හැමදෙස්සම බයෙන් තමයි ජීවත් වෙන්නේ. ඊළඟ මොහොතේ මොනවා වෙයිද මේක මොනවා වෙයිද කියලා. ඉතින් බය කියලා කියන්නේ ඔයාව හරියට හිර කරලා තියෙන දෙයක් වගේ තමයි. ඔයාට ඔයා වෙන්න බෑ බයෙන් ජීවත් වෙද්දී. ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් ගොඩාක් ආස කරන කට්ටිය ඉන්නවා. ස්පිරිචුවැලිටි එකට ආස තමන් ජීවත් වෙලා ඉන්න කාලය තුල භෞතිකව අත්දකින්න බැරි දේවල් තමන්ගේ ආත්මයට අත්දකින්න පුළුවන් කියලා කෙනෙක්ට තේරුණාට පස්සේ ඒ කෙනා උත්සාහ කරන වගේ මානිය හරහා travel කරලා ඒ දේවල් එක්ස්පීරියන්ස් කරගන්න. ඒකට ආසය වෙනම ප්‍රැක්ටිස් කරන ඒවට මෙඩිටේට් කරන මිනිස්සු ඉන්නවා. ඒකට අදාළව පොත් ලියවිලා තියෙන්නේ, ඒකට අදාළව මූවිස් හදලා තියෙන්නේ, ඒකට අදාළව කන්ටෙන්ට්ස් කරන්න. හයර් සෙල්ෆ් එකත් එක්ක කමියුනිකේට් කරන්න, මේ ඩිවයින් එනර්ජීස් එක්ක ඔයාට කැමති විදිහට ඒ දේවල් ඔයාගේ මනසින් හිතන්න මොකක්ද ඔයාට ඒ දේ එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. I think අනිත් දේ තමයි මේ ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් වෙන්න පුළුවන්. නැත්නම් මේ ස්ලීපින් පැරලයිස්, මේ මෙඩිටේෂන්, මේ හැම දෙයක්ම ඔයාව කනෙක්ට් කරන්න උත්සාහ කරන්න ඔයාගේ ලයිට් බොඩි එකත් එක්ක නැත්නම් ඔයාගේ ස්පිරිචුවැලිටි එක ඔයාගේ අධ්‍යාත්මයත් එක්ක තමයි ඔයාව සම්බන්ධ කරන්න උත්සාහ කරන්නේ. මොකද අපි ජීවත් වෙන්නේ අර මං කිව්වා වගේ භෞතික දේවල් එක්ක හැමදාම ගැටෙන්නේ. මැටීරියලිස්ටික් ගෝල්ස් තියෙන ජීවිතයක. ඉතින් මේ වගේ දේවලුත් මං හිතනවා අපිට තියෙන්න ඕනේ ජීවිතේ සමබර වෙන්න හැම පැත්තක්ම තියෙන්න ඕනේ කියලා. ඕනාවට වඩා භෞතික දේවල් පස්සේ පන්නගෙන ගියාම අපිට ඒක අවස්ථාවක් එනවා. ගොඩාක්ම අපිට එපා වෙන කලකිරෙන ෆ්‍රස්ට්‍රේට් වෙන. ඉතින් ඒ වගේ වෙලාවක තමයි අපිට හිතෙන්නේ මොකක්ද මේ කරන්නේ, මොකක්ද මේ ජීවිතේ තේරුම කියලා අපි ප්‍රශ්න කරගන්න අවස්ථාවේ මට දේවල් එපා වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. තමන් හැමතිස්සෙම තමන්ගේ ස්පිරිචුවල් ලයිෆ් එකත් කනෙක්ට් වෙලා නම් ඉන්න අධ්‍යාත්මය ගැනත් ඔයාලට යම්කිසි අවබෝධයක් තියෙනවා නම් හැම දෙයක්ම දිහා අර හරිම ඕපන් මයින්ඩඩ් විදිහට ඒවා දිහා බලන්න පුළුවන් වෙනවා. දෙයක් ලැබෙද්දි වෙන්න පුළුවන් තමන් ඒ දෙයක් නැති වෙන යන අවස්ථාවකත් ඒ දෙකට එකම විදිහට තමන් රියැක්ට් කරන්න පුළුවන්. මේ දේවල් හරිම ලේසි කරගන්න තමන්ගේ අධ්‍යාත්මික ජීවිතයට කනෙක්ට් වෙලා නම් ඉන්න හැමතිස්සෙම නියර් ඩෙත් එක්ස්පීරියන්ස් වගේ ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් උත් කරලා තියෙන කට්ටිය ඒක ප්‍රැක්ටිස් කරන ඒගොල්ලෝගේ එක්ස්පීරියන්ස් ෂෙයා කරගන්නවා. ඉතින් ඒගොල්ලෝ කියන්නේ මේකට ගොඩක් හොඳ කාලය තමයි පාන්දර 3ත් 4ත් අතර කාලය. මොකද මේක ගැන කලින් කතා කරලා උදේ පාන්දර 3ත් 4ත් අතර කාලය සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට ඇහිලා ඇති කියනවා. ඔය පාඩම් කරද්දිම හොඳම කාලය තමයි පාන්දර 3ත් 4ත්. මොකද හොඳට මතක ශක්තිය තියෙන හොඳට දේවල් මතක ඉන්නවා. හේතුව තමයි පාන්දර 3ත් 4ත් අතර කාලයේදී අපි තුන්වෙනි මානය සහ අනිත් මානයන් අතර තියෙන
පෝටල් නැත්නම් එනර්ජි පෝටල් සමහරක් අය විශ්වාස කරනවා මේවා විවෘත වෙලා තියෙන. මැනිෆෙස්ට් කරන දේවල්ෙම ගොඩක් මැනිෆෙස්ටේෂන් මෙතඩ්ස් උත් සමහරක් අය මේ කාලය අතුරුතුරු කරන 3-4 අතර කාලේ මොකද ඒකට හොඳ රිසල්ට්ස් ගන්න පුළුවන් කියලා. ඔයා නිදා ගන්න යන මොකක් හරි තැනක් ඇති තැනට ගිහිල්ලා උත්සාහ කරන්න කිසිම දෙයක් අල්ලන්නේ නැතුව ඉන්න. පිලෝ එකක් ඒ වගේ දෙයක් අල්ලන්නේ නැතුව සාමාන්‍ය විදියට නිින්දට යනවා. හැමතිස්සෙම මනස අවදියෙන් තියාගන්න ඕන. ඔයාගේ ශරීරය නින්දට යවත්. එතකොට ඔයාලට ටික වෙලාවකින් තේරෙනවා දැන් ඔයාගේ ශරීරය ඔයාලට මූව් කරන්න බෑ. එතකොට මේ අවස්ථාවේ තමයි ඔයාලට ස්ලීපින් පැරලයිස් එක කියලා අපි කියන්නේ. තමන් ඕන කරන මානයන් හරහා හෝ තමන්ගේ ලයිට් බෝඩි එක ඕන විදිහට ඔයා දේවල් අත්දැක්කට පස්සේ ඔයා එක්ස්පීරියන්ස් කරලා පස්සේ ඔයාලට තමන්ගේ ඔයාගේ භෞතික ශරීරයට එන්න පුළුවන්. ඉතින් මම හිතන මගේ වීඩියෝ එකේ අද මම කතා කරා කියලා මම හරිම ආස කරන මාතෘකාවක් තමයි. ඉතින් මම හිතුවා මගේ channel එකේ මේ ගැන වීඩියෝ එකක් share කරන්න. මම දන්න දේවල් සාමාන්‍ය මේ වීඩියෝ එක මට කරන්න පුළුවන් කාලය ඇතුළත වීඩියෝ එක අන්තිම වෙනකම් බලනවා නම් thank you. අද කියන්න ඕන අන්තිමට like කරන්න, share කරන්න. share නම් නොකරත් කමක් like කරන්න, comment කරන්න, subscribe කරන්න ඔයාලා කැමති නම් channel එකට. ඔව් ඒ ටික තමයි. එහෙනම් අපි වෙන වීඩියෝ එකකින් වෙන දවසක හම්බෙමු. thank you වීඩියෝ එක බලුවාට. bye.